කොහොමද ඉතින් ඔයාලට ගොඩක් දවසකින් තමයි මම අද vlog එකක් අරන් එන්නේ. මගේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව මම ආදරෙන් පිළිගන්නවා. මගේ දවසක් ගත කරපු විදිය තමයි මම අද ඔයාලා එක්ක බෙදාගන්නේ. ඉතින් අද නම් ටිකක් නැගිටින්න පරක්කු වුණා. ඒ හින්දා දෙන්නත් කෑම එකක් හදලා මේ කිරියකුත් බීලා තමයි මම දවස පටන් ගන්න යන්නේ. දැන් මේ මමයි මල්ලි යනවා බොන්න වතුර ගේන්න. මොකද ගම් වතුර දැම්මලා ඉඳන් අපි ගෙදර වතුර පිව්වේ නැහැ. අපි සල්ලිවට තමයි වතුර ගත්තේ. දැන් ඉතින් වතුරත් අරගෙන දවල්ට යන මසුත් අරගෙන අපි ගෙදර ආවා. දැන් මේ මං හදන්න යන්නේ කැරට් බීට්‍රූට් අන්නාසි දාලා ජූස් එකක්. ඒකට ඉඟුරු කෑල්ලකුත් දාන්න ඕනේ ළමයි. ඉතින් මට එදා ඒක දාන්න අමතක වුණා. ඉතින් ලස්සනට ඉන්න ආසය මේ විදියට හදලා සතියකට එකපාරක් බීලා බලන්නකෝ. ඕනම දෙයක් ඕනට වඩා ඕනේ කියනවනේ. ඒ හින්දා සතියට එකපාරක් වගේ බීලා බලන්න. ඉතින් මේකට සීනි මුකුත් මන් දැම්මේ නැහැ. මොකද කැරට් අන්නාසි වල සීනි තියෙන හින්දා. ඉතින් මේ බීම එක නම් රසයි. වතුර මුකුත් මන් දැම්මේ නැහැ. මොකද මේ මැෂින් එකේ ජූස් ටික විතරක් වෙන මේ නේ හින්දා ඒ හින්දා මේ ඒ ටික විතරයි බිව්වේ. ඒ රතු පාටට පේන්නේ බීට්‍රූට් දාපු හින්දා. ඊට පස්සේ අම්මා බතල වර්ගයක් තම්බලා තිබ්බා. ඒකට පොළොයි මාළුයි ඉස්මැටි දාලා මම ওই මල්ලිට තමයි කවන්නේ. යාව කන්න ඉච්චර ආස නැහැ. හිනාව වේ කවන්නේ එකයි. ඊට පස්සේ හවස 3ට විතර වගේ තමයි දවල්ට කෑවේ. ඔව තමයි අපේ දවල් කෑම. දවල් කෑම කාලේ ඊට පස්සේ අතුරුපසට කිරි හල්ටි පැණි දාලා කෑවා. ඊට පස්සේ මම නාලා ඇවිල්ලා ටිකක් හවස් වෙලා ඊට පස්සේ මේ පැලවලට වතුර දැම්මා. ඉතින් කලින් ඔහොම නෙමෙයි දෙන්නේ. කලින් හොඳ වගාවක් තිබ්බා. අපි ගම් වතුර දාපු වෙලාවේ ඔය පැල සේරම යට වුණා. අපි ගිය වතුරට වතුර දැම්මේ නැහැ. පැල ටික සේරම මැරුණා. දැන් ඔය අලුතෙන් හිටපු පැල තමයි ඔය තියෙන්නේ. ඊට පස්සේ රෑ වෙලා ඔය මල්ලි චිප්ස් වගේක් බෙදලා තිබ්බා. මම රෑට පාස්තා එකක් හදන්න තමයි යන්නේ. ඔය ගොසරි වල නම් තියෙන්නේ ඔය සූග එකක්. ඔක ඉතාලි වලින් නම් කියන්නේ රගෝ කියලා. ඔක හදන්නේ හරක් මාසුයි ලුණුයි කැරටුයි දාලා සූග දාලා තමයි ඔක හදන්නේ. ඔක හදන විදිය මම ඉස්සරහට ඔයාලට වීඩියෝ එකකින් අරන් එන්නම්. එතරම් ඔක රසයි. ඒක හදලා අපිට ඩීපී සෙට් කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ කිරි හේකුත් හදලා
ඔය කැපචිනෝ එක නම් ඔය ෆ්‍රෙෂ් මිල්ක් ඒවා දාලා ඔය විදිහට නෙමෙයි හදන්නේ. ඉතින් මම ඔය ලේසියට ඔහොම හදාගන්නේ. ඉතින් ඕක තමයි අපේ රෑ කෑම එකේ දවසේ කෑවේ. ඉතින් ඕක කනකොට ඔලිව් ඔයිල් ටිකක් දාලා තමයි කන්න ඕනි. එතකොට තමයි ඒක අමුතු රසක් එනවා. නම් ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් මම අදට ගිහින් එන්නම් තවත් ලස්සන අලුත් vlog එකකින්. ඔයාලා බලන්න මම ඉක්මනින් එන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබම සුබ ලස්සන සතියන්තයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මා ප්‍රියත පුලී මා සිතුරුවනි මා අනුරචනී මා සිලුලු පුලී ඔබමයි මා හස කුසුම ඔබමයි මා හද සුකුල දිනිතිය මගේ දිවිසෙදූ